සුබ දවසක් වේවා හැම දිනකටම. වෙනද වගේම ඔයාලට තව රැකියාව පිළිබඳ තොරතුරු දැනුම් දෙන්න මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් බලමු මේ රැකියාව ගැන තොරතුරු මොනවාද කියලා. මගේ යාළුවනේ මේ රැකියාව පවතින්නේ පරිසර අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දැව සංස්ථාවේ පවතිනා වූ පුරප්පාඩුව වන්නේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණය. මේ සඳහා මොවුන් 84350ක වැටුප් පරිමාණයක් ගෙවන ලෙස මොවුන් සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ එක් තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. ගබඩා නිලධාරී පුරප්පාඩුව පවතින ස්ථානයේ වන්නේ උතුරු මැද හා උතුරු පළාත. අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ලෙස සඳහන් කරලා තියෙනවා. සිංහල හෝ දෙමළ විෂය ඇතුළුව ගණිතය යන විෂය සමග විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එක්වර සමත් වීම. මේ සුදුසුකමට අමතරව අපොස උසස් පෙළ විභාගයේ විද්‍යාව හෝ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විෂයන් 3කින් සමත් වීම. ඊළඟ තනතුර වන්නේ වැඩබිම් නිලධාරී. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ සිංහල හෝ දෙමළ විෂය සමග ගණිතය යන විෂය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6කින් අපොස සාපෙළ විභාගයේ සමත් වීම. මේ සුදුසුකමට අමතරව අපොස උසස් පෙළ විභාගයේ විද්‍යාව හෝ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විෂයන් 3ක් සමත්ව තිබීම. මේ සඳහා අයදුම්පත් සකස් කළ යුතු ආකාරය වන්නේ ආදර්ශ අයදුම්පත්‍රයට අනුකූලව සකස් කරන ලද අයදුම්පත සුදුසුකම් සනාථ කිරීම සඳහා අදාළ වන සහතික කළ පිටපත් 2025 නොවැම්බර් මාස 18 වන දින හෝ ඊට ප්‍රථම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පාලන රාජ්‍ය දැව සංස්ථාව අංක 82 රජමල් වත්තපාර බත්තර මුල්ල කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් අයදුම් කරන්න ඕනේ. ඒත් එක්කම අයදුම්පත් එවනු ලබන ලියුම් කවරේ ඉහළ වම් කැරවලේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුයි. එහෙනම් යාළුවනේ මේ වගේ වටිනා වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.